ඔන්න දැන් හැමෝම උත්සවයේදී කුතුහලෙන් බලාගෙන ඉන්නේ පූජකතුමා නලාව වාදනය කරනකොට පූර්විගේ ඇත්ත ස්වරූපයේ එළියට ඇවිල්ලා පර්මිත්ලට මාට්ටු වෙයිද කියලා. පූජකතුමා පර්මිත් එක්ක පඩිපෙළ බැහැගෙන ඇවිත් නලාව වාදනය කරන ගමන් ඩාන්ස් කරන හැමෝම දිහා අවධානයෙන් බලනවා නාග කන්‍යාවිය ඔවුන් අතර ඉන්නවද කියලා. මේ වෙනකොට පූර්විගේ ඇඟේ පාට වෙනස් වෙලා පොතු ගැලවෙන්න පටන් ගන්නවා. ඒක දැකපු අනන්තා බය වෙලා වගේ පූර්විගෙන් අහනවා ඇයි ඔයාගේ හැම ගැලවෙන්නේ? ඔයාගේ හැමේ ආසාදනයක්ද? ડોක්ටර් කෙනෙක් ළඟට ගිහින් පෙන්නමු කියලා. එතකොට පූර්වි කියනවා උත්සවයේ ඉවරුණාට පස්සේ හෙට යමු කියලා. මේ අතරේ පර්මිත්ලගේ ගෙදර වැඩ කරන විදිහට වෙස් වලාගෙන පූර්විගේ ආරක්ෂාවට ඉන්න උත්තරා අම්මට වගේම බර්නිටත් මේ නලාවේ සද්දේ දරා ගන්න අමාරුයි. බර්නිගේ හැමේ පාටත් නලා සද්දට වෙනස් වෙන්න පටන් ගන්නකොට උත්තරා අම්ම බර්නිට කියන්නේ නාග රචිනව ආරක්ෂා කරන්න අපි අපේ අනන්‍යතාවය සංගවා ගන්න ඕනි කියලා. ඒ නිසා ඔයා කොහොම හරි ඔයාව පාලනය කරගන්න කියලා. උත්තරා අම්ම කියනවා නාග රචිනගේ ඇත්ත ස්වරූපය එළියට නොෙන්න මොනා හරි කරන්න ඕනි කියලා. උත්තරා අම්ම ශිවදෙවියන්ගෙන් ඉල්ලනවා මහා නාග රචිනව ආරක්ෂා කරන්න කියලා. රචිනගේ ඇත්ත කාටවත් දැනගන්න ඉඩ තියන්න එපා කියලා. මේ වෙනකොට පූර්විගේ මුළු ඇඟේම කොරළ මතුවෙලා පූර්විට නලා සද්දේ ඉවස ගන්න බැරුව ඉන්නේ. නලා සද්දේ ഘോഷාවට ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න අනන්තටත් කැරකිල්ල වගේ ඇවිල්ලා ඇඟට අපහසුතාවයක් ඇති වෙනවා. අනන්ත පූර්විගේ අතින් අල්ලනවත් එක්කම පූර්විගේ අතේ ගැලවුණු කොරළ අනන්තගේ ඇඟිලිවල පැටලෙනවා. උත්තරා අම්මයි බර්නි ඩාන්ස් කරන පිරිස අතරට ඇවිල්ලා පූර්වියෝ එතනින් එක්කගෙන යනවා. වමනෙට වගේ එන අනන්තට අතේ පැටලිලා තියෙන නයිහැව ගැන හාංකවිසියක්වත් දැනෙන්නේ නැහැ. නලාව පිඹගෙන එතනට එන පූජකවරයා අනන්තගේ ඇඟිලිවල පැටලලා තියෙන නාග හැව දකිනවා. අනන්තගේ උරහිසේ කොටලා තිබුණ නාග ටැටූ එකයි නලාවේ සද්දෙට අපහසුවෙන් ඉන්න අනන්ත තමයි නාග රචන කියලා පූජකතුමා සැක කරනවා. මේ අතරේ පූජකතුමාට කෙනෙක් පොතක් ගෙනල්ලා දෙනවා මේ පොත සාංචිගේ ගෙදර තිබුණා කියලා. පූජකතුමා පොත බලලා කියනවා එහෙනම් මෙයා තමයි අනන්ත වංශයේ නාග රචන කියලා. ඒ වෙලාවේ අනන්තට වමනෙට ඇවිත් එතනින් අනන්ත දුවගෙන යනවා. පූජකතුමා ඉඟි කළාට පස්සේ පර්මිත් කලබලෙන් වගේ පූජකතුමාගේ පස්සෙන් යනවා. උත්තරා අම්මයි බර්නි පූර්ණිව පුටුවකින් වාඩි කරවලා පූර්ණිට බොන්න වතුර වීදුරුවක් දෙනවා. උත්තරා අම්ම පූර්විව නතර කරන්න හැදුවත් දැන් මට හොඳයි කියලා පූර්ණි එතනින් යනවා. මේ වෙලාවේ පර්මිත්ගේ කාමරයට රිංගලා හෝඩුවක් හොයමින් ඉන්න සමාජිට පර්මිත්ගේ ඇඳ යට තිබිලා ට්‍රැවලින් බෑග් වගේ එක හංගපු ලියකියවිලි වගේක් හම්බෙනවා. එතන තිබුණු එක බෑග් එකක ෆයිල් එකක තිබිලා සමාජිට හම්බ වෙනවා මහ කුඹ මේලා දවසේ කරන්න හදන ප්ලෑන් එකක විස්තර වගයක්. දැකපු දෙයින් කලබල වෙන සමාජිට හැමදේම තේරුම් යනවා. මේ අතරේ පූර්විගේ ෆෝන් එකට ආර්යමන්ගේ නම්බර් එකෙන් මැසේජ් එකක් එනවා ඇසිස්ටන්ට් මං ඔයාට කැමතියි. උඩු මහලට ඇවිත් මාව මුණ ගැහෙන්න කියලා. ඒ මැසේජ් එක දැකලා සතුටින් ඉතිරෙන පූර්වි උඩු මහලට ගිහින් තමන්ගේ ආදරය ආර්යමන්ට ප්‍රකාශ කරනවා. මේ කිසි දෙයක් හිතාගන්න බැරි ආර්යමන්ට තේරෙනවා මේක තමන්ගේ සහෝදරයන් පූර්විට දීපු බයිට් එකක් කියලා. තමන්ව ප්‍රෑන්ක් කරලා කියලා දැනගත්තම පූර්විට දුකක් වගේම ලැජ්ජාවක් ඇති වෙනවා. මේ අතරවාරයේ ලාච්චුවක් අරින සමාජිට තවත් හෝඩුවක් හම්බ වෙනවා. ඒ තමයි බේස්මන්ට් කියලා ගහපු යතුරක්. මේ අතරවාරයේ වමනේ දාන්න දුවන අනන්තගේ පස්සෙන් පූජකවරයාත් එක්ක පර්මිත්ලා කලබලෙන් වගේ යනවා. පූජකතුමා අනන්තව පෙන්නලා පර්මිට්ට කියනවා මෙයා තමයි අනන්ත වංශයේ මහා බලගතු නාග රචන කියලා. එතකොට පර්නිත් කියනවා ඒ නිසාද එයාගේ නමත් අනන්ත කියලා තියෙන්නේ කියලා. අනන්තව ඉවරයක් කරන්නම් කියලා පූජකවරයා ඉස්සරහට යන්න හදනකොටම පර්නිත් ඒක වළක්වනවා. මම මේ නාග කන්‍යාව අවුරුදු ගාණක් තිස්සේ හෙව්වා. ඇයගෙන් අවශ්‍ය දේ ලබා ගත්තට පස්සේ ඇයව ඉවරයක් කරමු. හෙට වෙඩින් එක. ඒ නිසා හෙට වෙනකන් ඉවසන්න කියලා පරිණිත් පූජකතුමාව වළක්වනවා. මේ අතරේ ආර්යමන් සහෝදරයන්ට බනිනවා ඔයාලට පිස්සුද ඇයි මගේ ෆෝන් එකෙන් මැසේජ් යවලා මේ වගේ විකාර වැඩ කරන්න කියලා. ආර්යමන් පූර්විට සිදුණු අපහසුතාවයට පූර්විගෙන් සමාව ඉල්ලනවා. ආර්යමන්වත් පුදුම කරමින් පූර්වි එකපාරටම hina වෙලා කියනවා මං කොහොමද සර්ට ආදරය කරන්නේ? අද මගේ උපන්දිනේ. දැන් වෙලාව රෑ 12යි. මං ඒකයි විනෝදෙට වගේ සර්ට විහිළුවක් කළේ කියලා. හැමෝටම පේන්න පූර්වි hina වුණත් හිත යටින් පූර්වි දුකෙන් ඉන්නේ
මොකද පූර්වි හිතින් ආර්යමන්ට ආදරය කරන නිසා. ආර්යමන් කරන්ට අවවාද කරනවා ආයෙ මේ වගේ පිස්සුවට කරන්න එපා. දැන්වත් පරිණත වෙන්න කියලා. මේ අතරේ සාංචි කල්පනා කරනවා මහා කුඹමේල දවසේ පර්ලිත්ලා මොන වගේ විනාශයක් කරන්න සැලසුම් කරනවද කියලා. මීට අවුරුදු 24කට කලිනුත් කුඹමේලා දවසේ පරිණිත්ලා ඇවිත් මහා විනාශයක් කළා. ආයෙත් කවදාවත් එහෙම විනාශයක් කරන්න Taman ඉඩ දෙන්නේ නැහැ කියලා සමාජය කියනවා. ඉතින් පරිමිත්ලාගේ සැලැස්ම ගැන සැකෙන් ඉන්න සමාජي මොකක් කරයිද? ඊළඟ කොටසින් ආයෙත් හමු වෙමු.